ආයුබෝවන් ශ්‍රී ලාංකේ කතාරප්පු YouTube WhatsApp Facebook TikTok නරඹන මගේ ආදරණීය යාළුවනේ. අද ඉතින් රංජිත් සුවදක්ක ඇවිල්ලා තියෙනවා මේ ගමේම තැනකට ගමේ කරන පොඩි පින්කමක් කිව්වොත් මේක නිවැරදි. ඒ පින්කමකට ඔයාලවත් සහභාගී කරගන්න තමයි මම අද මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම පෙන්නන්න මොකද්ද මේ වැඩේ කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේදී මේ කතුරුවත්ත වැඩිහිටි සුවසරණ සමිතිය කතුරුවත්ත වැඩිහිටි සුවසරණ සමිතිය තමයි මේ උතුම් පින්කම පටන් ගන්න තියෙන්නේ. ඉතින් මටත් ඇවිල්ලා අසල් වැසියෙක් නිසා මගේ ගෙදරට බැවිලා යාලා මගෙන් ආරාධනාවක් කළා මේ සඳහා පුළුවන් නම් ඔබතුමාට දෙයක් කරන්න කියලා. ඉතින් ඒක තමයි මම අද සූදානම් වෙන්නේ. මේ කතුරුවත්ත වැඩිහිටි සුවසරණ සමිතියේ කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සෙල්ලාම මේ වැඩිහිටි සරණ සමිතියේ සුවසරණ සමිතියේ සභාපතිතුමා මගෙත් එක්ක ඉන්නවා. අපි පොඩ්ඩක් එයාත් එක්ක කතා කරලා බලමු කොහොමද මොකද්ද මෙතන වෙන්නේ කියලා. හොඳයි. ඉතින් ඔන්න මගෙත් එක්ක ඉන්නවා මේ තමයි අපේ කතුරුවත්ත සුවසරණ වැඩිහිටි සමිතියේ සභාපතිතුමා සුනිල් මහත්තයා නේද? ආයිබෝන් සුනිල් මහත්තයා. ඉතින් ශ්‍රී ලාංකේ කතාරප්පු YouTube channel එකේ විදිහෙන් තමයි මම අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබතුමා අපේ නිවසේම ඇවිල්ලා මට කිව්වා මෙන්න මේ වගේ තියෙනවා කියලා. අපි පොඩ්ඩක් විස්තර කරමුකෝ අපේ කට්ටියට. මොකද්ද මෙතන වෙන්නේ කියන්නකෝ. ඇත්තටම කියනවා නම් මේ ඉන්න අපේ දුප්පත් අසරණ ළමෙක්. ඒ ළමයාට දෙමාපිය කවුරුත් නැහැ. ළමයා අසරණ වෙලා ඉන්න. ඒ වගේම පොඩ්ඩක් මානසික ආබාධයකුත් තියෙනවා. ඉතින් මේ වෙහි සමයේ මොහුගේ නිවස කඩා වැටුණා. මේ පෞගේ දැස්සට ඒ වෙලාවේ අපි කල්පනා කළා වැඩිහිටිය වශයෙන් මෙයාට මොකක් හරි කරලා දෙමු කියන එක. ඊට පස්සේ අපි යෝජනා ඉදිරි කරලා ගමේ ඉන්න කාගෙත් උදව් අරගෙන මේ එයාට පොඩි ඉන්න ගයක් හදලා දෙමු කියලා. ඉතින් අපි ඔබතුමාට ආරාධනා කරන්න ආයේ මේකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔබතුමාත් බොහොම කැමැත්තෙන් අපේ වැඩේට උදව් කරනවා. ඉතින් ඒ පිළිබඳ තමයි දැනුවත් කරන්න තියෙන්නේ. හොඳයි. ආයිබෝන් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඕක තමයි කතාව. ඔය කෙටියෙන් ඔය කිව්වේ මම ඔය කතාව හරියට කියන්නම් ඔයාලට. ඉතින් ඇත්තම කියනනම් මේ ඔයාලට පේනවා මගේ පිටපස්සෙන් පේනවා මේ පේන ගේ තමයි එයා හිටියේ. එයාගේ නම මොකද්ද? එයා කොහොම මෙතන ඉන්නවද? රෝහණ පුෂ්ප කුමාර. රෝහණ කුමාර. හවුද රෝහණ? එන්න. රෝහණ ප්‍රියන්ත. රෝහණ ප්‍රියන්ත. ඉතින් මේ නිවසේ ඉන්න එක්කෙනාගේ නම තමයි රෝහණ ප්‍රියන්ත. මේ ඉන්නේ එයා තමයි වාට බලා ගන්න පුළුවන් කෙනා. කැමරකට මේ ඉන්න මේට එන්න රෝහණ ප්‍රියන්ත. ඉතින් මෙයා තමයි කියන්නේ අපි ළමයෙක් වල මෙයා ළමෙන් නෙමෙයි වැඩිහිටි කෙනෙක්ද වයස කීයද? 50. අවුරුදු 50. හැබැයි ඒ වුණාට මේ මට මල්ලි වෙන්නේ ආ. ඔන්න මං කිව්වා මට වෙන්නේ මල්ලි. මගේ වයස ආන්න එපා ඔයගොල්ලන් හරිද? මට වෙන්නේ මල්ලි. ඉතින් කියන්නකෝ මේ අපේ මල්ලි මොකද උනේ මේ ගේ කඩ වැටුණා නේද? වැස්සට කඩ වැටුණා. වැස්සට කඩ වැටලා මට කතා කරන්න පුළුවන්. මෙයා ටිකක් අපි ඒකට කියනවා මන්ද මානසික වගේ නේද මෙයාගේ තියෙන්නේ. ඉතින් අනේ අහිංසක මිනිසෙක්. ඉතින් මෙයා ඉන්න නිවස තමයි මේ කඩාගෙන වැටිලා තියෙන්නේ. ඉතින් කතුරුවත්තේ තියෙන මේ වැඩිහිටි සුවසරණ කියන සමිතියෙන් එයාට දැන් මේ ගේ වෙනුවට ගයක් හදනවා. එයාගේ ඉඩම ගාම මේ පේන්නේ ඒ කඩන් වෙච්ච නිවසයි ඊට යාබදව තියෙනවා දැන්ට ගොඩනගාගෙන යන නිවස. ඉතින් මේකේ තව පොඩි අඩුපාඩු ගණන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකේ විශේෂම අඩුපාඩුවක් තියෙනවා මෙයාට මේ සනීපාරක්ෂක. ඒ කියන්නේ අපි කියන්නේ වැසිකිලි පද්ධතියක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වොෂ්රූම් එකක් මෙයාට නැහැ. ඉතින් මෙයා දැනට මෙතන ඉඳන් කිලෝමීටර් 1මාරක් විතර දුර ගියාගෙන පන්සලට ගිහලා පන්සලේ තමයි මේ දේ කරලා ඉන්නේ. ඉතින් මම යෝජනා කරනවා මම කියනවා අපේ ආදරණීය මගෙත් එක්ක විදේශගත වෙලා හිටිය මගේ ආදරණීය යාළුවෝ මේ වෙලාවේදී මේ YouTube channel එක නරඹනවා. ඉතින් මම ඔයාලට කවුරුයෙන් ආරාධනා කරනවා මේ වගේ උතුම් පින්කමකට ඔයාලට පුළුවන් සහභාගී වෙන්න. ඉතින් ඔයාලට මම සභාපතිතුමාගේ සහ මේ සුවසරණ වැඩිහිටි සුවසරණ සමිතියේ තියෙනවා ගිණුම් අංකයක්. ඒ ගිණුම් අංකය මම ඔයාලට දැන් මෙතන පහතින් දාන්නම්. ඒ ගිණුම් අංකයට ඔයාලට පුළුවන් ඔයගලන්ගේ ආධාර මුදල් ඔයාලටත් මේ උතුම් පින්කමට ඔයාලගේ මියගිය දෙමව්පියන් ඥාතීන් සිහි කරලා මේ පින්කමට ඔයගලන්ට පුළුවන් සහභාගී වෙන්න. ඉතින් ඒ සඳහා වැඩිහිටි නිවාසයේ
මේ වැඩිහිටි සුවසරණ සමිතියේ account number එක. ඒ කියන්නේ බැංකු ගිණුම් අංකය මම මේකේ සඳහන් කරනම් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහේ මුදලක් ඒකට බැර කරලා ඒ රිසිට් එක එවන්න මේ මගේ දුරකථන අංකය මගේ WhatsApp නම්බර එකට මම මගේ WhatsApp නම්බර එකත් මේ සමග දාන්නම් මේ රංජිත් ගුරුසිංහ කියලා දාලා මගේ නම දාලා ඒ WhatsApp නම්බරයට මට එවන්න ඔයගලගේ රිසිට් එක විතරක්. මොකද මට බලා ගන්න ඕනේ ඒ අයට මං ප්‍රති උපකාර වශයෙන් මං ස්තුති කරන්න ඕනේ මේ වගේ වීඩියෝ එකක් කරලා. ඒක නිසා ඒ සල්ලි එවන අය අනිවාර්යයෙන්ම මට ඒ රිසිට් එකේ එවන්න මගේ WhatsApp නම්බරයට. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මම මෙතනින් දැන් ඔයාලට පෙන්නන්න ගියේ කඩන් වැටිච්ච ෆොටෝ මම වීඩියෝ ටික ගත්තා. ඒ වීඩියෝ ටික මම ඔයාලට පෙන්නන්න. ඒක මම අලුතෙන් හදන ගෙයි වීඩියෝ ටිකක් කරලා තියෙනවා. ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ඒ වැඩිහිටි සුවසරණ සමිතියේ සභාපතිතුමා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයේ. කවුද ලේකම්තුමා? මේ ඉන්නේ ලේකම්තුමා. මේ අම්මා තමයි ලේකම්. බාණ්ඩාගාරික මේ ඉන්නේ බාණ්ඩාගාරිකතුමා. අර ඉන්නේ අපේ මේ අනුශාසකතුමා. මේ අනුශාසකතුමා. මෙයා තමයි අනුශාසකතුමා. ඉතින් මේ කතුරුවත්ත. ඉතින් මගේ දැන් ගම තමයි කතුරුවත්ත. මමත් ඉන්නේ මේ ගමේ. ඉතින් මම කල්පනා කළා කතුරුවත්තේ මම හැම වැඩකටම කවුරු හරි මට මොනාරි කිව්වොත් මම යාළුත් එක්ක ගිහලා උදව් කරනවා අවුරුදු උත්සවයක් හැමදේම තියෙනකොට. ඉතින් මේකෙදි මම බැලුවා මම තනියෙන් කීයක් හරි දීලා මේකට අයින් වෙනවද එහෙම නැත්නම් මීට වඩා ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්ද කියලා. ඒකින්ද මම මේකට යෝජනා කළා. මම උත්සාහ කරනවා මගේ මැද පෙරදිගේ ඉන්න ආදරණීය මගේ යාළුවෝ සහභාගී කරලා මේ වැසිකිළිය හදලා දෙන්න. ඉතින් මේ වැසිකිළියට යන ඇස්ටිමේට් අපි හදලා ඒක හදලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මම හැමදෙනාටම කියනවා මගේ account number එකක් මම දාන්නේ නැහැ. මොකද මේක නිශ්චයාකාරව හරියට විවෘතව කෙරෙන්න ඕන නිසා මම සමිතියේ බැංකු ගිණුම තමයි දාන්නේ. යටින් ඔයාලට බලා ගන්න. ඒකට ඔයාලගේ මුදල් එවන්න මට පුළුවන්. ඊට පස්සේ ඔයාලටත් මේ වගේම මේක ඒ වැසිකිලි හදුවට පස්සේ ඒ වීඩියෝ කරලා ඕගලන්ට ස්තුති කරලා මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඉතින් මං කියන කට්ටියටම ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි දාන හැම වීඩියෝක්ම ඔයාලට බලන්න පුළුවන් බෙල් එකට ක්ලික් කරන්න.